තියෙන්නේ අද කෙමිස්ට් එකෙන් ගෙනාපු බඩ් ටික. කියලා බලන්න අපි කියලාද කියලා. මේක මේ බැම්බු ෆේෂියල් ටිෂුස් ටිකක්. ඒකේ 2 4 6. මේකේ 10ක් තියෙනවා. 199යි. මම වූල්වර්ත් එකෙන් ගත්තා මේ විදියම පැකට් 10ක් තියෙන එකක්. ඒක $4යි ගාණක් වුණා. හැබැයි මේක ලාභයි. මේ $199යි. ඒක 10ක් තියෙනවා. ඉතින් මේ දවස්වල මේක ටිකක් වටිනවා. මොකද මේ පොඩ්ඩක් අර මේ හුළඟ වැඩි සීතල එළියේ යද්දි චුට්ටි ඉතින් හැදෙනවා සරින් සරයට. ඒක ඉතින් වටිනවා. අන්තිම පැනඩෝල්. මෙන්න මේ පැනඩෝල් එක තියෙනවා මේකේ මේක මිලිග්‍රෑම් 500ක ලික්විඩ් එක. මේක අර මම ලංකාවෙනුත් එද්දි ගෙනාව පැනඩෝල්. ඒක ඒ පැනඩෝල් එක මට බිව්වට පස්සේ මේ අර
තොල් වේලෙනවා නිකන් අර උගුර ටිකක් හරි අමුතුයි. ඒක ටිකක් සැරයි වගේ. හැබැයි මේක ලික්විඩ් එකක් තියෙන්නේ. මේකට පැනඩෝල් පැති මේකෙන් දෙකක් බිව්වට පස්සේ ඉක්මනට මේ ඔළුව එක එක්කමක් එහෙම තියනවා ඉක්මනින් අඩු වෙනවා. මේ අත්දැකීමෙන් කියන්නේ. මෙන්න මේක. මම පැනඩෝල් එකේ ප්‍රයිස් එක කිව්වේ නෑනේ. මෙතන 48ක් තියෙනවා. 48ම කීයද? පැනඩෝල් 11.99යි. මේක 11.99 එකක්. ඊට පස්සේ තව අන්න පණුව මාරුවට බෙහෙත. මේක අර ලංකාවේදී නම් අපි මට මතක නැහැ මාස 3කට සැරයක්ද 6කට සැරයක්ද කියලා අපි හේදි ගත්තා. මේකේ මිලිග්‍රෑම් 15යි. මේක බනන ෆ්ලේවර් එකක්. බලමු ඉතින්. පණුවන්ට පිට. මේක කියන්න කොහොමද කියලා. මේක ගත්තේ මං හිතන්නේ මේ ගෑස් වලට බඩේ ගෑස් වලට ගන්න එකක්. මේක ඉතින් අර බඩ පිපෙනවට ගෑස් එනවට හොඳ බෙහෙතක්. ඔය ඉතින් තේ කෑම KFC McDonald ඕවා කනවා නම් ඉතින් මේ වගේ ඒවාත් ඕන වෙනවා හිතගම. ඊට පස්සේ මේ දවස්වල මේ ටිකක් half price උත් තියෙනවා ගොඩක් බඩුවල. තව perfume එක. එනවාද? ගෝල්ඩ් කියලා තියෙන බලමුකෝ ඉතින් අපේ ගෝල්ඩ් එක හරියට නේද? මේ මිලිලීටර් 100යි. බලමු මේ ගලවලා. මේ තියන්නේ. සොඳයි මොය මාපණි. මේක සොඳයි. චර ලොකු. සොඳයි මේක හොඳයි. මේක මේ දෙතුන් පාරක් පෙන්වන හරියට පෙන්වන්න බැරි වුණා. Cutex එකක් ගත්තා. ඇස්සනයිද කලර් එක? මම මේක අද පාටවල වලට ආස නැහැ. මේ බලන්න ඔයාලට පේනවා ඇති. මගේ අතේ කලර් එක. මම හිතනවා මේක හරියයි කියලා. ඒකත් හරියි. එතකොට මේක වැඩක් නැහැ. ඒක පොඩි වැඩ කරගත්තේ. මේක මේ UK ප්‍රොඩක්ට් එකක්. බලන්න 24 hour moisture invisible coverage visible skin එකට ඉතින් මේක හොඳයිලු. බලමු try කරලා. මම හිතන්නේ මම මේක අර ඉතින් තිබ්බන් ටෙස්ට් කරලා පොඩ්ඩක් බැලුවා. මගේ ස්කින් එකට හරියනවා. ඔන්න ඉතින් බලමුකෝ මේකත් අරගෙන. මේකේ මේකප් එකක් දාලා මම කියන්නම් කොහොමද කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය මේ චූටි චූට්ටම් බඩු ටිකට ගියා $76ක්. එතකොට $76ක් ගියාට මේ ගණපු ටිකේ සම්පූර්ණ ගාණ මේ අර අපේ ඔය half price දාපු ඒවත් එක්ක අඩු වුණාම අපිට මේ $21.71ක සේවින් එකක් තියෙනවා. එතකොට 70යි 80යි 90යි 96යි 97යි 11ක වගේ එකක් මේ 76කට ඉතින් ගත්තා. ඒ කියන්නේ ඉතින් අර $20 ගානක
මෙව්ව එකකුත් හම්බ වෙච්ච නිසා ඩිස්කවුන්ට් එකක් තිබ්බ නිසා ඔන්න ඔය ටික තමයි අද ගත්තේ. මේ මම වීඩියෝ එකක් දාන්නම් චූටි එකක් ඇති මේ ඔය ක්‍රීම් ෂැම්පූ ඔය මම බලද්දි නිකන් පොඩි වීඩියෝ එකක් ගත්තා. ඒ ටිකත් එක්ක දාන්නම්. මෙන්න මේ ටික තමයි ගෙනාවේ. හොඳයි ඇත්තටම මේ කෙමිස්ට් එකෙන් ගන්න පුළුවන් කෙමිස්ට් වෙයාහවුස් එකෙන් ගොඩක් අඩුවට සමහර වෙලාවට වූල්වර්ත් ඇල්ඩි කෝල්ස් වල තියෙන ෂැම්පූ සහ ඔය ක්‍රීම් වර්ග අතනට ගියාට පස්සේ සාමාන්‍ය ගාණක් අඩුවකට ගන්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට හාෆ් ප්‍රයිස් දාලා තියෙනවා. සමහර වෙලාවට ඉතින් එක වෙලාවට ඉතින් වෙනස් වෙනවා. මේකේ වැඩි වෙන්න පුළුවන් අරක අඩු වෙන්න පුළුවන්. ඊය වෙලාවට ඉතින් අර චුට්ටක් ප්‍රයිස් පොඩ්ඩක් බලන් ඉන්න. එතකොට ඉතින් ඔයාලට ඩොලර් 3-4ක් වගේ සමහර වැඩක් වලින් ඉතුරු කරගන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. තව චුට්ටන් ඒවා ටිකක් තියෙනවා. මම ඒ ටිකත් අප්ලෝඩ් කරලා දාන්න. ඔයාලා බලන්න. එහෙනම් මම යනවා. බයි. If the sun refused to shine